හයි ගයිස්, ඔයාලා දන්නවද මේ මොනවද තියෙන්නේ කියලා? ඒ තියෙන්නේ ගයිස් ලංකාවේ කජු වල කජු ලෙලි. අද කතා කරන්න යන්නේ කජු ලෙලි ගැන නෙමෙයි ගයිස්. ලංකාවේ කජු වලට පිටරට කජු කලවම් කරලා අපේ මිනිස්සු කරන ලොකු වැරද්දක් ගැන. දැක්ද මොකද්ද කියලා කතා කරන්න කලින් මගේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන මෙන්න මේ කමෙන්ට්ස් ටික ඔයාලම කියලා ඉන්න. එතන ගොඩක් කමෙන්ට්ස් දාලා දින කට්ටිය ගයිස්. ගොඩක් මින්නේ පිටරට කට්ටිය. එතනින් වැඩි පිරිසක් ඔය පිටරට කජු කාලා තියෙනවා. ඉතින් මම අද කියන්න හදන්නේ මේ ලංකාවට ඉම්පෝට් කරන කජුයි අපේ මේ ලංකාවේ කජුයි 150 කලවම් කරන කොට්ටාසයක් ඉන්නවා. ලංකාවේ කජු බිස්නස් කරන අය ගත්තාම කොටස් තුනක් ඉන්නවා ගයිස්. පළවෙනි කොටස ගත්තොත් ලංකාවෙම කජු විතරක් කරන කට්ටියක් ඉන්නවා. දෙවෙනි කොටස ගත්තොත් එහෙම ඉම්පෝට් කජු විතරක් කරන කට්ටියක් ඉන්නවා. එයාලා ජෙනුයින්. තුන්වෙනි කොටස ගැන තමයි මම අද කතා කරන්න හදන්නේ ගයිස්. ඒ තුන්වෙනි කොටස තමයි ගයිස් ඉම්පෝට් කජු 150යි ලංකාවේ කජු 150යි කලවම් කරලා 100%ක් ලංකාවේ කජු කියලා ලංකාවේ මිනිස්සු තුනකට අන්දලා ලොකු ලාභයකුත් තියාගෙන ලංකාවේ අපේ හැදෙන අපේ කජු වලට තියෙන තැන නැති කරන එකයි. ඉතින් මේකට ලොකුම හේතුව තමයි ගයිස් කජු මිල ඉහළ යෑම. කජු මිල ඉහළ යන්න හේතුව තමයි ගයිස් අපේ රටේ හැදෙන අපේ කජු ඇත්තනම රසයි. ඒ කජු වලට එතකොට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුම වැඩි වීමත් එක්ක මිල ඉහළ යනවා. එතකොට අපේ බිස්නස් කරන අය කරන්නේ ලොකු ලාභයක් තියාගන්න ඕන හින්දා පිටරටින් කජු ගෙන්නලා ඒ කජු වලට ලංකාවේ කජු කලවම් කරනවා. කලවම් කරලා ඉවරලා ඇත්තටම ලංකාවේ කජු යන මිලට වැඩිය රුපියල් 200ක් හෝ 400ක් අඩුවෙන් දෙනවා. ඒ දුන්නාම ගොඩාක් මිනිස්සු ඉල්ලන්නේ මිලෙන් අඩු කජු එකක්. ඉතින් ඒ වගේ තැන් වලින් අඩුවට අරගෙන ගොඩක් මිනිස්සු කියන්නේ සමහරක් කජු රසයි සමහරක් කජු රස නැහැ එකට එකක් වෙනස් කියලා. ඉතින් ඔයාලා උනත් කජු ගන්නවා නම් මිල අඩුවට තියනවා නම් දෙපාරක් අහලා බලලා ගන්න ගයිස්. ඉතින් මේ විදිහට කාලයක් ගිහිල්ලා අපේ රටේ තියෙන මේ කජු වලට නෙමේ හැම දෙයකටම මේ තියෙන මිලයි තැනයි නැති වෙලා යනවා ගයිස්. මිල ඉහළ යෑම අඩු කරන්න නම් ගයිස් ඇත්තටම කරන්න ඕනේ. මං හිතන්නේ ලංකාවේ කජු හැදෙන පැති බලලා ඒ පැති වල තවත් කජු වගා කරන එක තමයි කජු මිල ටිකක් හරි පහළ දාන්න නම් කරන්න ඕන දේ. ඒත් ලංකාවේ කජු කියලා පිටරට කජු වලට රැවටුණා නම් තව කෙනෙක්ට බලාගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට ලංකාවේ කජු විතරක්ම ගන්න ඕන නම් අපිට මෙසේජ් එකක් දාගෙන යන්න ගයිස්. මොකද අපි කරන්නේ 100%ක් ලංකාවේ කජු විතරයි.